හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න වෙති කියලා මම හිතනවා. අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ මම ආකර්ෂණ නීතියේ තියෙන තවත් එක මෙතඩ් එකක් ගැන තමයි. මම කලිනුත් ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ජර්නල් ගැන තමයි මම මේ වීඩියෝ කළේ. ග්‍රැටිටියුඩ් ජර්නල් එක ගැන. ඒ වීඩියෝ බලපු නැති අයට description එකේ තියෙන link එකෙන් මේ වීඩියෝ බලන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් ඔයාලට මම අරගෙන ආවේ විශ්වයට ලිපි ලිවීම ගැන. මමත් මේ අවුරුද්දේ ජනවාරි ඉඳන් තමයි විශ්වයට ලිපි ලියන්න ගත්තේ. මමත් YouTube එකෙන් දැකලා තමයි මේ ගැන දැනගත්තේ. නැත්තම් මම මේ ගැන දැනගෙන හිටියේ නැහැ. ජර්නල් ගැන නම් මම දැනගෙන හිටියා. මමත් මේ අවුරුද්දේ ඉඳන් විශ්වයට ලිපි ලියන්න ගත්තේ. ඉතින් තාම පුංචි කාලයක් මාස 6ක් විතර වගේ තමයි තාම මම විශ්වයට ලිපි ලියන්න අරගෙන. අපි විශ්වයට ලිපි ලියන්න ඕන අපිට ඉස්සරහදී. ඒ කියන්නේ අනාගතයේදී අපිට අවශ්‍ය දේවල් තමයි අපි මේකෙදි ලියන්න ඕන. අවශ්‍ය දේවල් කියන්නේ අපිට ඕනෑම දෙයක් මේකෙදි ලියන්න පුළුවන්. අනිත් දේ තමයි අපි ලියද්දි ගොඩාක් ලොකු දේවල් ලියනවා නම් අපිට ඒ දේවල් ඉක්මනින්ම ලබා ගන්න නම් බැහැ. සාමාන්‍යයෙන් පුංචි දේවල් වගේ ලියනවා නම් අපිට ඒ දේවල් මාස 6න් අවුරුද්දෙන් ඒ වගේ ලබා ගන්න පුළුවන්. ගොඩාක් ලොකු දේවල් දැන් නිවසක් එහෙම ඕනි කියනවා නම් ඕනි කියලා හිතනවා නම් ඒ දේ අපිට ඉක්මනට ලබා ගන්න බැහැනි. චුට්ටක් කාලය යනවනේ. පුංචි දෙයක් වගේ නම් අපිට ඉක්මනට ලබා ගන්න පුළුවන්. ඉතින් නිවසක් එහෙම වෙන ලොකු දේවල් වගේ නම් ඉතින් අවුරුද්දක් දෙකක් වුණත් යන්නත් පුළුවන්. ඉතින් කාලයක් කියන්න බෑ. ඒක ඉතින් තමන්ගේ අතේ තමා තියෙන තමන් ලියන විදිය අනුවයි තමන් ඒ දෙයට මහන්සි වෙන විදිය අනුව තමයි ඉතින් ඒක තියෙන්නේ. මම නම් දැන් මාස 6ක් විතර වෙන නිසා මට නම් මේ මාස 6ට මම ලියපු දේවල් වලින් පුංචි දේවල් වලින් දෙකක් වගේ මට දැනට ලැබිලා තියෙනවා. ගොඩක් ලොකු දේවල් නෙමේවා. පුංචි දේවල් දෙකක් මට ලැබිලා තියෙනවා. අපි මේ දේ ලියද්දි ලියන්න ඕන අපිට දැනටමත් ලැබිලා තියෙන විදිහට. අපිට ඕනේ කියලා අපි ලියන්නේ නැහැ පොතේ කොයි වෙලාවකවත් මට මේ දේ ඕනේ කියලා. අපිට මේ දේ ලැබිලා තියෙන විදිහට තමයි අපි මේ විශ්වයට ලිපි ලිවීමේදී ලියන්න ඕනේ. අනිත් දේ තමයි අපිට උදේ රෑ එහෙම කියලා නෑ. අපේ හිත සංසුන් අපිට නිදහස් දැනෙන ඕන වෙලාවක මේ දේ අපිට ලියන්න පුළුවන්. තම ලියන්න ඕන කියලාත් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවට ඔයාලා ලියන්න. එහෙනම් අදින් වීඩියෝ එක ඉවර කරනවා. ආදරයෙන් මතක් කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලාත්. මනින් ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.